විද්‍යාවක් එක්ක අද වීඩියෝ එකක් ගන්න කියලා හිතුවා. මායි චාලකයි අද අපි දෙන්නත් එක්ක ට්‍රැවල් එකක් දානවා. යන්නේ රජකල දැන්න පුරා විද්‍යාත්මක හා ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානය. එතන ටිකක් බලන්න අපි එතනට ගිහලා ටික කතා කරමු. ඉතින් යාළුවනේ ඔන්න අපි ගමන ආරම්භ කරා. ලස්සන වැවක සුන්දරත්වය විඳිමින් ඒත් එක්කම ඒහා වැටුණු මාර්ගය දිගේ අපි අපේ ගමනාන්තය දක්වා ගමන් කරන්නට ඕන. අපි රජගලට ආවට පස්සේ අපට එහි මාර්ගය පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමෙන් පසුව අපි එතනින් අපේ ගමන ආරම්භ කළා. එහිදී අපට මුලින් කිව් විදියට සිතියම පැහැදිලි කරදී සහ අපට නැරඹිය යුතු ස්ථාන පිළිබඳව අපහට මනා අවබෝධයක් ලබා දුන්නා. එය ඇත්තටම රජකල තැන්න පළවෙනි පාරට එන පුද්ගලයෙකුට ඉතාම වැදගත් වෙනවා. මොකද මීට 700ක වගේ කඳු සහ පල්ලම් තියෙන මාර්ගයක් ඔස්සේ පැමිණලා තමයි ඒ පුරා විද්‍යාත්මක භූමියට අපට යන්න තියෙන්නේ. ඉතින් අපි එතුමාට සමුදීලා අපි අපේ ගමන ආරම්භ කරා. ඉතින් අපි මේ විදියට ගමන ආරම්භ කරාම ඇත්තටම පොඩ්ඩක් වෙහෙසකාරී ගමනක්. ඉතින් ඔහොම අපට යනකොට ලස්සන පරිසරයක් මැද්දෙන් සහ යම් අවස්ථාවක කඳු ඒ වගේම පල්ලම් මැදින් අපි අපේ ගමනාන්තයට ළඟා වුණා. ඉතින් අපි ගමනාන්තයට ළඟා වුණාට පස්සේ අපට ඒ සුන්දර වටපිටාව ලස්සනට දර්ශනය වුණා. ඒත් එක්කම මිහිඳු සෑය, ඒ වගේම ඒ වැව, ඒ වගේම ඒ පුරා විද්‍යාත්මක කැණීම් සිදු කළ සහ සංරක්ෂණය කළ ස්ථාන ලැබීමට අපි එතැන් ඉඳන් පටන් ගත්තා. ඉතින් අපි ඔහොම ඉස්සරහට යනකොට අපට ගොඩාක් විස්තර දැනගන්න පුළුවන් වුණා. ඉතින් යාළුවනේ අපි රජකල දැන්න ගැන පොඩ්ඩක් තාටියක් හොයලා බලනකොට අපිට මෙන්න මෙහෙම කරුණක් දැනගන්න හම්බුණා. 1967 දී මිනින්දොර දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සීමා නිර්ණයකට අනුව රජකල තැන්නට අයත් විදියට අක්කර 1025ක භූමි ප්‍රමාණයක් අයත් බව සීමා නිර්ණය කළ තියෙනවා. ඒත් එක්කම මිනුන්දෙර දෙපාර්තමේන්තුවේ 2017 දී සිදු කරන ලද සීමා නිර්ණයට අනුව අක්කර 985කට සීමා කරලා තියෙනවා. එහිදී යම්කිසි භූමි ප්‍රමාණයක් අඩුවීමක් සිදු වෙලා තියෙනවා 1968 සීමා නිර්ණයට වඩා. අපි තව ටිකක් මේ ගැන ඉස්සරහට හොයාගෙන යනකොට රජගල තැන්න කලින් තිබිලා තියෙන විදිහට මේක ආරාම සංකීර්ණයක් බවට පුරා විද්‍යාත්මක හා සාහිත්‍ය මූලාශ්‍ර මත සනාථ කරගෙන තියෙනවා. ඒකම මෙහි ස්මාරක 650ක පමණ ප්‍රමාණයක් ඇති අතර ඒ 650 ඇතුළත ගල්ලෙන් 130ක් සහ ස්තූප 26ක ප්‍රමාණයක්ද අන්තර්ගතව තියෙනවා. මේ ස්තූප යම් යම් ප්‍රමාණයන් වලට අයත් වෙන බවත් සඳහන් වෙනවා. ඒත් එක්කම පොකුණු 17ක් සහ අනෙකුත් ගොඩනැගිලි භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සඳහා තිබෙන්නට ඇතැයි පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ ආරාම සංකීර්ණය ආරම්භය අනුරාධපුරයේ මුල් කාලයට අයත් බවට තොරතුරු හමු වෙලා තියෙනවා. ඒත් එක්කම මෙම ආරාම සංකීර්ණය ඉදිකර බවට සාහිත්‍ය හා පුරා විද්‍යාත්මක වශයෙන් තහවුරු කරගෙන තියෙන්නේ සද්ධාතිස්ස රජතුමාගේ පළමුවෙනි පුත් ලජ්ජතිස්ස රජතුමා මේ ආරාම සංකීර්ණය සිදු කර බවට තමයි තහවුරු කරගෙන තියෙන්නේ. මෙහි වැදගත්කම වන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති පූජනීය ස්ථානයක් වන අතර මිහිඳු ශිලාලිපියේ සඳහන් විදියට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කර බවට තිබෙන එකම පුරා විද්‍යාත්මක සාධකය ඇත්තේ මෙම රජකල ආරාම සංකීර්ණය තුළයි. මෙය අනුරාධපුරයේ අවසානයේ කාලය දක්වා දිවෙන බවට පුරා විද්‍යාත්මක සාධක රාශියක් හමු වෙලා තියෙනවා. ඒ වගේම රජවරු බොහෝ පිරිසක් මේ සඳහා ආධාර උපකාර කර බවට ශිලාලිපි විශාල ප්‍රමාණයක්
තියෙනවා. ඒ වගේම ඒ ශිලාලිපි වල සඳහන් වෙලා තියෙනවා ඒ ලැබූ ආධාර වලින් ලද පොලියෙන් යම් කිසි මුදලක් භික්ෂූන් වහන්සේලාගේ පරිහරණයට යොදවනවා කියලත්. එතකොට ඒ වගේම මහසෙන් රජතුමා, බුද්ධදාස රජතුමා, දෙවන මිහිඳු රජතුමා වගේ රජවරු බොහෝ පිරිසක් මේකට ආධාර උපකාර කළ තියෙන බවට සෙල්ලිපිවල සඳහන් වෙලා තියෙනවා. මේ ආරාම සංකීර්ණය විනාශය පිළිබඳව තවම නිශ්චිත අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ පිළිබඳව මත කිහිපයක් තිබෙනවා. යම් හේකින් මේ ආරාම සංකීර්ණය අතහැර ගොස් අනුරාධපුර යුගයේ අවසානය දිවෙනකොට චෝල ආක්‍රමණ පැමිණීමත් සමග එහිදී ඇති වූ යම් පාලන තන්ත්‍රයේ වෙනස් වීමත් සමග මේ ආරාම සංකීර්ණයට ලැබෙන වරප්‍රසාද නොලබෙන්නට ඉඩකඩ තියෙන්නේ නැති. ඒ නිසාවෙන් මේ ආරාම සංකීර්ණය විනාශ වන්නට දැයි සමහර විද්වතුන් මත පළ කරනවා. ඒත් එක්කම මෙහි අභාවය සහ ආරම්භය අනුරාධපුර යුගයේ පටන් අරගෙන අනුරාධපුර යුගයේම අවසන් වන්නට ඇතැයි බොහෝ දෙනා මත පළ කරනවා. මොකද කියනවනම් මෙහි කිසිදු පොළොන්නරු යුගයට අදාළ ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ මේ කිසිදු ගොඩනැගිල්ලක දක්නට ලැබෙන්නේ නැහැ. ඒක නිසා මෙය අනුරාධපුර යුගයේදීම ආරම්භ වී අනුරාධපුර යුගයේදීම අභාවයට ගිය ස්ථානයක් බවට සලකන්නත් පුළුවන්. ඒත් එක්කම මේක යලි 1935දී පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව මේ නැවත සොයාගන්නවා. එහිදී යම් යම් ගවේෂණාත්මක තොරතුරු සොයා බලනවා මේ රජකළ තැන්න පිළිබඳව. ඒත් එක්කම 2010දී මේක නැවත ආරම්භ කරනවා පුරාවිද්‍යාත්මක ගවේෂණ සඳහා. ඒත් එක්කම 2012 පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමග එක්වෙලා මෙහි කැනීම් කටයුතු ආරම්භ කරනවා. එදා සිට අද දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය එක්වෙලා මෙහි සැඟවී ගිය ඉතිහාසය නැවත ගොඩ ගන්නට වෙර වීරය දරනවා. ඒත් එක්කම කියන්න ඕනේ මේකේ තියෙන වැදගත්කම පිළිබඳ බොහෝ දෙනා නොදැනුවත්කම නිසා මෙහි බොහෝ විනාශයන් කර තිබෙනවා. 2010ට පෙර කාල සීමාවේදී මෙය බොහෝ නිදන් හොරුන්ගේ ග්‍රහණයකට ලක් වෙලා තියෙනවා. වැදගත් ස්ථාන කිහිපයක්ම විනාශ කර තියෙනවා. ඒත් එක්කම නිදන් හොරු විසින් කඩා දැමූ අතිශය වැදගත් සහ පුරා විද්‍යාත්මක වටිනාකමක් තියෙන දේවල් බොහෝමයක් මෙහි තිබෙනවා. අනිවාර්යයෙන්ම ඔය කට්ටියත් නැරඹිය යුතුම ස්ථානයක් තමයි රජකළ තැන්න පුරාවිද්‍යාත්මක ස්ථානය. ඔය කට්ටියත් ඇවිල්ලා බලන්න මේක කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේ වගේ ගොඩාක් කට්ටිය මේ ස්ථානය බලන්න එනවා. ඒත් එක්කම මෙන්න මේ වගේ ස්ථානයට කරන්න හොඳ නැති දේවල්, මේ වගේ දේවල් කරන්න නැතුව මේ ස්ථානය බලලා රස විඳලා යන්න. මොකද මේක අපේ ඉතිහාසය, මේක අපි රැකගන්න ඕනේ. මේ වීඩියෝ එක ඉවර කරන ගමන් රජකළ පිළිබඳව මීට වඩා විස්තරාත්මක වීඩියෝවක් ඉදිරියේදී කියන්න බලාපොරොත්තුවෙන් සමුදෙනවා. බොහොමත්ම ස්තුතියි අපි ආයෙත් වෙලා හිටියට.